යේසු පීඨයි. මම කතා කරන්නේ සුභ ආරංචිය ගැන. යේසුස් වහන්සේ ජීවත් වෙනවා. ඒ ජීවත් වෙන දෙවියන් වහන්සේ කියන්නේ සදාකාලික රාජ්‍ය ගැන මිනිස්සු දන්නේ නැහැ. දන්න නිසා සදාකාලික රාජ්‍ය ගැන මම කතා කරනවා. ඉතින් උන්වහන්සේ මේ ලෝකේ මැවුම් කරු ඉර හඳ තාරකා ගස් කොළන් භූමිය මේ සියලු දේ නිර්මාතෘවරයා උන්වහන්සේ. උන්වහන්සේ මිනිස්යව හැදුවේ දූවිල්ලෙන්. බයිබලයේ සඳහන් කරනවා උප්පැති 2:7 පදයේ දක්වන ස්වාමී වූ දෙවියන් වහන්සේ භූමියේ දූවිල්ලෙන් මිනිස්යා සාදා නාස් පුඩු තුලට ජීවන උස් පෙරළුසේක. එවිට මිනිස්යා ජීවමාන ප්‍රාණයක් විය. ඉතින් උන්වහන්සේ තුල මිනිස්යා ජීවමාන ප්‍රාණයක් වුණා ආදම්. දූවිල්ලෙන් හදපු මිනිස්යා ජීවන උස් පෙරළුවා. ඊට පස්සේ ආදම්ගේව නිදි කරවලා මහන්සිය ශරීරයට කරන් ස්ත්‍රීව හැදුවා. උන්වහන්සේ සර්ව බලදාර දෙවියන් වහන්සේ. මේ ඒදන් වෙන කඩලා උන්වහන්සේ එපයි කියලා මේ ගහෙන් කෑවොත් මැරෙයි කියලා ඒක අහන්නේ නැහැ. අහන්න නැතුව නපුර ඇවිල්ලා සර්පයා කියන්නේ දේව දූතෙක්. මේ බයිබලයේ සඳහන් කරන විදිහට අග්‍ර දේව දූතෙක්. ඉතින් සර්පයාව එයා ස්වර්ගයේ විප්ලවය කරන්න කියලා දෙවියන් වහන්සේ උසස් වෙන්න ගියා පහතට එළුවා. ඉතින් ඒ ඇවිල්ලා සර්පෙක් ලෙස ඇවිල්ලා එපයි කියන දේ කරන්න මනුස්සයාගේ අයිතිය සම්පූර්ණම ආධිපත්‍ය අයිතිය සම්පූර්ණ මනුස්සයාගේ දෙවියන් වහන්සේ මනුස්සයට බාර දුන්න දේ නපුර විසින් බාරගත්තා. උදුරගත්තා. කුමන්තර කරලා බොරු කරලා රබටලා ගත්තා. ඒ ගත්තාන් පස්සේ කවුරු හරි බලය මොන හරි ගත්තොත් දෙන්නේ නැහැනේ. රාජ්‍ය බලයක් හම්බුනොත් ලේසියෙන් දෙයිද? ඒ වගේ සාතන් දුන්නේ නැහැ තාමත්. සාතන් දුන්නා. දෙන්න වුණා සාතන්ට. ඒ යේසුස් වහන්සේ පූජාව නිසා. ඉතින් උන්වහන්සේ ඊට පස්සේ යේසුස් වහන්සේ මේ පොළොවට එනවා. අවුරුදු 2000 උන්වහන්සේ ඇවිල්ලා සුවර්ගයේ ගැප් ගත්ත කන්‍යාවක් තුල උන්වහන්සේ මනුෂ්‍ය ශරීරයක් අරන් අපේ පාපේ කුලිය ගෙවුවා. උන්වහන්සේ කුරුසේ පූජා වුණා. උන්වහන්සේ මරණය නැකිට්ටා. උන්වහන්සේ මලවුන් නැකිටෙව්වා. උන්වහන්සේ බොහෝ ආශ්චර්යමත් දේ කෙරුවා. නැති දේ උන්වහන්සේ කරලා පෙන්වුවා. මනුෂ්‍යල කරන්න බැරි දේ මේ ලෝකේ ඉන්න මනුෂ්‍යයන්ට කරන්න බැරි දේ යේසුස් වහන්සේ කරලා පෙන්වුවා. මරණය පරාජය කෙරුවා. ඉතින් උපන්දා ඉඳන් ආදම් සහ ඒවා උපන්දා ඉඳන් මේ මුළු පොළොව තුල ජනගහනේ ඉන්නවා කෝටි 830ක්. මේ ප්‍රාන්තත් එක්ක රටවල් තුල අපේ ශ්‍රී ලංකාවත් එක්ක 830ක් ඉන්නවා. මේ 830 මිනිස්සු උෂ්ම ගන්න දෙවියන් වහන්සේ තිබු උෂ්ම. මේ උෂ්ම ගන්න නිසා මේ උෂ්ම විනාශ වෙනවා. මනුෂ්‍ය තුල ඒක සදාකල් ගින්නට යනවා. පාපේ කුලිය බයිබලයේ සඳහන් කරන මරණය දෙවියන් වහන්සේ දිනන සදාකල් ජීවනය සියල්ලෝ පව් කොට දෙවියන් වහන්සේගේ මහිමෙන් හීන වෙලා ඉන්නවා කියලා දේවචන සඳහන් කරනවා. ඉතින් උන්වහන්සේ තරහ යහපත් සර්ව බලදාරි දෙවිඳුන්. ඉතින් උන්වහන්සේගේ පොතේ ජීවන පොතේ අපේ නම නැත්තම් අපි සදාකාලික ගිනිවිලේ. ඉතින් මම යේසුස් වහන්සේ විශ්වාස කරුවා. කියවුවා මම විශ්වාස කරලා පිළිගත්තා. පස්සේ මම ප්‍රතික්ෂේප කරුවා. මම සාමාන්‍ය විදිහට ජීවත් වෙන්න ගත්තා. විරුද්ධකම් බොහෝ කෙරුවා. දෙවියන් වහන්සේ විරුද්ධව. උන්වහන්සේට විරුද්ධව බොහෝ පව් කෙරුවා. ඉතින් පාපේ නිසා බොහෝ අතරමං වුණා. කර කියා ගන්න දෙයක් නැති වුණා. මට මැරෙන්න බැරි වුණා. මොකද මට අයිති නෑ මගේ ජීවිතේ. මේ දෙවියන් වහන්සේ මාලිගාව දෙවියන් වහන්සේ හදුවේ මව් කුසේ අම්මා තාත්තා හදන්නේ නෑනේ. අම්මා හදනවා මේ ඇඟිලි අතපය මේ ඇස් කට්නහරවල. තාත්තා බීජ දැම්පත් කිරුම් පස්සේ දරුවා හැදෙනවා. මව් කුසේ භයානක ලෙස පුදුම ලෙස. උන්වහන්සේ තරම් යහපත්. උන්වහන්සේ විදියට එන්න මනුෂ්‍ය වර්ගය බෝ වෙන්න ආශිර්වාද කෙරුවා. ඒ ආශිර්වාදයේ මනුෂ්‍ය තමයි මම මේ පොළොවේ. කෝටි 830 එක්කෙනෙක්. ඉතින් මේ වගේ මේ 830 දෙවන දීපු උස්ම පෙකින වෙලා කපනකොට උන්වහන්සේ උස්ම දුන්න අපිට මේ පොළොවේ ඔක්සිජන් ටික ගන්න. උන්වහන්සේ මහිමය. උන්වහන්සේ සිස්ටම් එක. නමුත් සිස්ටම් එක මේ ඔක්කොම වැඩ කරනවා. නමුත් මනුෂ්‍යයා දෙවියන් වහන්සේ දෙක නැහැ. මනුෂ්‍යයා දෙවියන් වහන්සේ විරුද්ධව පව් කරනවා. ඔක්කොම නපුරුකම් කරනවා. පාපේ බොහෝ රජකම් කරනවා. පාපේ කුලිය බයිබලයේ සඳහන් කරන මරණය දෙවියන් වහන්සේගේ දීමන සදාකල් ජීවනය. ඉතින් අපිට සමාවත් අවශ්‍යයි. සමාවතිනේ යේසුස් වහන්සේ තුළ අපි උදෙසා උන්වහන්සේ මැරුණා. අපේ පව් උදෙසා උන්වහන්සේ මැරුණා. මැරලා නැවත නැගිට්ටා. උන්වහන්සේ අපේ අධර්මිෂකම් අරන් අපිට ධර්මිෂකම දුන්නා. උන්වහන්සේ යහපත්. ඉතින් යේසුස් වහන්සේ වඩ නැතුව යේසුස් වහන්සේ දන්නේ නැතුව ගැලවෙන්නේ නැතුව හඳුනා ගන්න නැතුව සදාකාලික රාජ්‍යයක් හම්බ වෙන්නේ නැහැ මනුෂ්‍යයන්ට. සදාකාලික ගිනිවිල හම්බ වෙන්නේ. ඉතින් බයිබලයේ සඳහන් කරනවා එලිදරව් විශ්ේ 14:15 මරණය පාතාලයේ ගිනිවිලද හෙළනු ලද්දේ. මේ දෙවනි මරණයයි එනම් ගිනිවිලය. යමෙක්ගේ නම ජීවන පොතේ ලියහා නැත්නම් ඔහු
සම්භවයිද ඔහු ගිනිවිලට හෙළනු ලැබේ. ජීවන පොතේ නම නැත්තම් යේසුස් වහන්සේ විශ්වාස කරලා සිතින් විශ්වාස කරලා මුඛයෙන් ප්‍රකාශ කරලා යේසුස් වහන්සේ පිළිගත්තාම අපේ උන්වහන්සේක සම්බන්ධකම් පවත්වා අපේ නම තිබෙනවා. අපි කොතනින්නම් කතා කරුවත් උන්වහන්සේ උත්තර දෙනවා. ඒක තමයි born again කියන්නේ. නැවත උත්පාදනය. ඒ උත්පාදනය අපේ ජීවිතේ අවශ්‍යයි. ඕන කෙනෙකුට අවශ්‍යයි. දෙවියන් වහන්සේක නොමිලේ දෙන්නේ. එක ගන්න තකමැති. මොකද යක්ෂයා දාලා තියෙන ශිෂ්ටාචාරය තුළ පරම්පරාවෙන් ආපු ක්‍රමය අපි පරම්පරාව මෙහෙමයි කිය විනාශ වෙනවා, දුක් විඳිනවා, බලාපොරොත්තු මැරලා යනවා. මැරලා යන්නේ ගිනිවිලට. දෙවියන් වහන්සේ මෙච්චර එළිදරව් කරලා තියෙනවා. දැන් මේ ෆෝන් එකේ අපි අප්ඩේට් වෙනවා වගේ ජීවිතවල අපි අප්ඩේට් වෙන්න ඕනේ. යේසුස් වහන්සේට අප්ඩේට් වෙන්න පුළුවන්. උන්වහන්සේ උත්තර දෙනවා අපිට. අපි උදේට යාඥා කරුවම ප්‍රශංසා කරුවම උන්වහන්සේ මහිමමත් වෙනවා. අපිට දෙන්න දෙයක් නැහැ. උන්වහන්සේගේ බලයෙන් අපි පිරෙනවා, සමාදානයෙන් පිරෙනවා, ප්‍රීතියෙන් පිරෙනවා. අපිට බාධාවන් නපුර විසින් තියෙන බාධාවන් පහ වෙනවා. නපුරට කිසි දෙයක් කරන්න බෑ. මොකද මහිමය අපේ තුළ තිබෙනකොට නපුරට ඇවිල්ලා විනාශ කරන්න බෑ. ඒක තමයි අපිට තියෙන ශාතිකය. සුද්ධාත්මයන් වහන්සේ අප සමග සිටිනකොට නපුරට කිසි දෙයක් අපිට ඇවිල්ලා කරන්න බෑ. උන්වහන්සේ බලාපොරොත්තුව, උන්වහන්සේ ජීවනය අපිට විශ්වාස නැත්නම් අපි විශ්වාස කරන්න ඕනේ. උන්වහන්සේ ජීවත් වෙනවා. උන්වහන්සේ සර්ව බලධාර දෙවිඳුන්. ඉතින් මේ සුභාරජ්‍ය බොහෝ කාරණා කතා කරලා තියෙනවා. උන්වහන්සේ යහපත්, උන්වහන්සේ සර්ව බලධාර දෙවිඳුන්, මහිමය. යේසුස් වහන්සේ සොයන්න, ධර්මිෂ්ඨකම රාජ්‍ය හොයන්න. උන්වහන්සේ ජීවත් වෙනවා, උත්තර දෙනවා. උන්වහන්සේ තුල පමණයි අපිව සදාකාලට ඇතුළෙන් අවස්ථාවක් ලබා දුන්නේ. වෙන කවුරුත් මේ පොළොවේ කිසිම ශිෂ්ටාචාරයක් තුල ආපු නායකයන් තුල කිසි කෙනෙකුට බැරි වුණා මේ ජීවනය දෙන්න. යේසුස් වහන්සේ තුල පමණයි ජීවනය තියෙන්නේ. උන්වහන්සේ ਸਰව බලදාන දෙවිඳුන්, සදාකාලික දෙවිඳුන්. මේ 830ක් ඉන්නවා කෝටි ජනතාව. මමත් එකෙක් කෙනෙක්. ඉතින් මේ 830ම විනාශ වෙන තැන ඉන්නේ. ඉතින් නිරේට ලං වෙලා ඉන්නේ. බොහෝ අපරාධ වැඩි, විනාශය වැඩි, මනුෂ්‍යන්ට විරුද්ධව තමන් ගන්න උස්ම අන් මනුෂ්‍යයා ගන්න ඒ උස්ම වලට විරුද්ධව මිනිස්සු කුමන්ත්‍රණ කරනවා, සටන් කරනවා. සත්‍යතාවය දන්නේ නැහැ. ඉතින් දෙවියන් වහන්සේ යහපත්. උන්වහන්සේ හොයනකොට උන්වහන්සේ ප්‍රේමය සියල්ල මේ නැතුණත් උන්වහන්සේගේ ප්‍රේමය නැති වෙන්නේ. ඒ ප්‍රේමය අප තුළ තියෙනකොට අපි ප්‍රේමවන්තයන් වෙනවා දෙවියන් වහන්සේත් එක්කලා. මනුෂ්‍යයන්ට ප්‍රේම කරන්න පුළුවන්. යේසුස් වහන්සේ තුලින් පමණයි මනුෂ්‍යයන්ට ප්‍රේම කරන්න පුළුවන්. වෙන ක්‍රමයක් නැහැ. වෙන ක්‍රම තිබුණට ඒ ප්‍රේමය හීනයි. ඉතින් සියල්ලෝ පව්කොට දෙවියන් වහන්සේ මහිමේ හීනවල ඉන්නවා. යේසුස් වහන්සේ තුල පමණයි මහිමේ හීනකම නැති කරගන්න පුළුවන් එක මාර්ගය. පාපයට සමාව. ඉතින් ඒ සමාව ලැබලා අපි සදාකාලට ඇතුල් වෙන්න අවස්ථාවක් තියෙනවා. මරණයට අපි බය වෙන්න ඕනේ නැහැ. මොකද අපේ ආත්මය විනාශ කරපුවා උන්වහන්සේ. මතෙව් 10:28 කතා කරනවා. ශරීරය ප්‍රාණය විනාශ කරන තැනට බය වෙන්න එපා කියලා. ශරීරයත් ප්‍රාණයත් ආත්මයත් විනාශ කරන පුළුවන් තැනට බය වෙන්න කියලා. උන්වහන්සේ පමණයි ශරීරේ ප්‍රාණය ආත්මය විනාශ කරපු එකම දෙවිඳුන්. නිරයට හෙලන්නත් ජීවිතය දන්නත් උන්වහන්සේලා ජීවිතය දුන්නේ පාපයට සමාව ලබන්නට. ඒ ලබලා අපිට ජීවත් වෙන විට උන්වහන්සේ තුළ බොහෝ සමාදානය තුළ ප්‍රීතිය තුළ ජීවත් වෙන්න පුළුවන්. මරණයට බය වෙන්න ඕනේ නැහැ. මරණයට බය නැතුව මුහුණ දෙන්න පුළුවන්. මරණ මොන විදිය බලන් ඉද්දි මේ කඩන් වැටෙන ජාති රාජ්‍ය ලෝකයෙන් සාගත භූමිකම්පා මේ වෙන උන්වහන්සේ ප්‍රකාශයන් කරලා තියෙනවා. නමුත් ඒකට බය වෙන්න කාරණාවක් නැහැ. යේසුස් වහන්සේ අප සමග අපි යේසුස් වහන්සේ සමග අපි කාට බය වන්නද? උන්වහන්සේ මගේ පක්ෂයේ සිටනවා නම් උන්වහන්සේ මට විරුද්ධව කවුද නැගින්නේ? උන්වහන්සේ මහිමෙන් මේ විශ්වයේ මොබ්බු දෙවිඳුන්ගේ මහිමේ මා තුළ තියෙනකොට කිසි අන්ධකාරයකට බය වෙන්න ඕනේ නැහැ. නපුරට බය වෙන්න නැහැ. මරණයට, පාතාලයට, ගින්නට, උසට කන කිසිම දෙයකට බය වෙන්න කාරණාවක් නැහැ. යේසුස් වහන්සේ මා සමගයි. ඉතින් උන්වහන්සේ ජීවනයේ අධිපති මා සමග නම් කාට බය වන්නද? උන්වහන්සේ මොන බය වෙන්නේ? උන්වහන්සේ විශාල මහිමය. යේසුස් වහන්සේ හොයනකොට සම්ම වෙනවා. තට්ටු කර දොරන උන්වහන්සේගේ වචන. උන්වහන්සේගේ වචන තුල අපි ඇවිදින විට, උන්වහන්සේ වචන තුල අපි ගමන් කරන විට, මතෙව් මාක් ලූක් යොහන්නේ පොත්වල උන්වහන්සේගේ වචන තියෙන්නේ. උන්වහන්සේ ප්‍රකාශ කරපුවා. ඒ වචන තුල අපි ගමන් කරනකොට බොහෝ කාරණා අපිට දැනෙනවා. ඉතින් බලාපොරොත්තුවක් තියෙනවා. ඉතින් උන්වහන්සේ මහිමය, තේජසේ දෙවිඳුන්. ධර්මිෂ්ඨකම කියන්නේ ඒකයි. උන්වහන්සේ සර්ව සම්පූර්ණයි. අසම්පූර්ණ කෙනෙක් නෙමෙයි, සර්ව සම්පූර්ණයි මහිමය. එසා යේසුස් පිටයි ඔයගොල්ලන්ට හැමෝටම දෙවියන් වහන්සේ රාජ්‍ය හොයන්න, ධර්මිෂ්ඨකම රාජ්‍ය, සර්ව සම්පූර්ණ දෙවිඳුන් හොයන්න හම්බ වෙනවා. අනිත් එක මම තව එකක් කියන කාරණාවක් රාජ්‍ය ව්‍යවස්ථාවත් දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථාවත් මේ ලියවිල්ල වචනය. මේ වචනේ නැති තැන මිනිස්සු අසරණ වෙනවා. බයිබලයේ ඔසියා පොතේ 4 ඉඳන් කියනවා, 4:6 කියනවා.
දැනගැම්ම නැති නිසා මිනිස්සු විනාශ වෙනවා. ඉතින් මේ විවස්ථාව දන්නේ නැත්නම් අපි විනාශ වෙනවා. මමත් මේ විවස්ථාව පුච්චපු කෙනෙක්. ඒ පුච්චපු නිසා මට මැරෙන්න බැරි වුණා ඇත්තට. මොකද මට මැරෙන්න තරම් ප්‍රශ්න ආවා. මම ණයකාරයෙක් බවට පත් කරන් ලැජ්ජාවට පත් වෙච්ච කෙනෙක්. ඒ වගේ මම බේබද්දෙක් සූදුකාරයෙක් නපුරු ජීවිතයක් සල්ලාල ජීවිතයක් කිසිම දෙයක් ගණන් ගන්න නැති ජීවිතයක් කාවත් විශ්වාස කරන ජීවිතයක්. නමුත් යේසුස් වහන්සේ මම විශ්වාස කරන් පස්සේ මට යේසුස් වහන්සේ මට එපා වුණා ඇත්තටම. නමුත් මම සභාවට ගිය වෙලාවේ යේසුස් වහන්සේ සියල්ල පුළුවන්. යේසුස් වහන්සේ සියල්ල පුළුවන්. යේසුස් වහන්සේ සියල්ල පුළුවන් දෙන්න පුළුවන්. බැරි දෙයක් නැහැ. පස්සේ මම වචන කියවන්න ගත්තා. වචන හොයන්න ගත්තා. පස්සේ මට ආශිර්වාද. ඒ ආශිර්වාද හම්බුනත් ඒත් ප්‍රතික්ෂේප කරුවා. ගොඩක් ප්‍රතික්ෂේප කරුවා. දේවචන කියන කිසි කෙනෙක් දෙවියන් වහන්සේ තෝරගත්තේ නැහැ. දෙවියන් වහන්සේ මේ හැම කෙනෙක්ම තෝරගත්තේ කියලා දේවචන කියනවා. අපේ උපදින්න ඉස්සෙල්ලා උන්වහන්සේ සැලැස්මේ අපි හිටියා. මේ 21 ශිවසරේ අපි මේ සැලැස්මේ මිනිස්යන්. ඊළඟ 22 ශිවසරේ උන්වහන්සේ සැලැස්ම තියෙනවා. උන්වහන්සේ සදාකාලික දෙවියන්. උන්වහන්සේ මේ හැම සැලැස්ම හොඳ බීජ හොඳ මිනිස්යන් සොයනවා. ධර්මීස්ව යහපත්ව ජීවත් වෙන්න. මේ පොළොවේ ඉපදෙන අවුරුදු දහස් ගණක් ගියත් මිලියන ගණක් ගියත් උපදින හැම කෙනෙකුම යේසුස් වහන්සේගේ සමාව සැහැයි. ඒ කරුණාවසයි. ඒ කරුණාව තරම් කරුණාවක් මේ පොළොවේ නැහැ. උන්වහන්සේ ජීවත් වෙන ජීවමාන දෙවියන් වහන්සේ. මේ හොයලා බලන්න යන්න සභාවට. ගිහිල්ලා යේසුස් වහන්සේ ඔයාට මොනවද කෙරුවේ? ඔයාට මොනවද කරලා තියෙන්නේ? ඔයාට මොනවද කරලා තියෙන්නේ? ආස්කම් ආශිර්වාද කියලා හොයන්න හම්බ වෙනවා. ඉතින් නම් යේසු පිටයි.